පසුපස්සේ සැපසලසන්නට හැමතිස්සේ මේ රැස් කරනා පින එනවාමයි යන යන ගමනිදී පසුපස්සේ සීල සමාහිත නුවණ වැඩිගෙන නිවනට යන මග වැටහේවා දහම කියා දෙන කලන මිතුරු සැම නිරතුරු ඇසුරට පත්වේවා සෝක කෙලෙස් නැති සීත නිවන් ඇති සදහම් මග මට සිහිවේවා රාග විරාගිත ඥාන ප්‍රභාවිත අමානිවන් සුව වැටහේවා රාග විරාගිත ඥාන ප්‍රභාවිත අමානිවන් සුව වැටහේවා රාග විරාගිත ඥාන ප්‍රභාවිත අමානිවන් සුව වැටහේවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ පිඟුතුනි සාමාන්‍යයෙන් සියලු රහතන් වහන්සේලා අතර අග්‍රව වැඩ සිටින මහරහතන් වහන්සේ. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙරම් පුරන්න ගන්නේ අසංකේයයක් කල්පවලදී. මීට කල්ප ලක්ෂයකුත් අසංකේයයක් පෙර අනෝමදස්සී කියලා මහරහතන් වහන්සේ නම තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවලා ඉස්සල්ලාම මල් ආසනයක් පූජා කළා. කියන්නේ බුදුරජාණන් වහන්සේටයි මහරහතන් වහන්සේලාටයි වැඩ ඉන්න මල් වලින් ආසන හදුවා. ආසන පූජාවේ ආනිසංස තමයි තමන් බලාපොරොත්තු වෙන තැනට යන්න පුළුවන්. ආසන පූජාවේ ආනිසංස තමයි තමන් බලාපොරොත්තු වෙන තැනට යන්න පුළුවන්. දැන් අපි කිමුකෝ ඔයාලා පින් කීක දේවල් වලට පින් කරනවානේ. එතකොට ඔයාලා පින් කරන්නේ ගොඩාක් දුරට ලෞකික දේවල් වලට බහුතරයක්. රස්සාවල් හරියන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ තනතුරු හරියට ලැබෙන්නේ නැහැ. තමන් යන්න ඕන සුදුසු තැනට යන්නේ නැහැ. ඉතින් ඒ වගේ එකකට කරන්න ඕන පින්කමක් තමයි ලස්සනට මල් ආසනයක් හදන්න ඕන බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න. රහතන් වහන්සේට වැඩ ඉන්න තනිකර මල් අතුරලා ආසනයක්. ආසන පූජාවේ පින තමාව තමාගේ තනතුරට ගෙනියනවා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ඉස්සෙල්ලාම අග තනතුරු පතන්ඩ කරලා තියෙන පින තමයි මල් වලින් ආසන හදලා. දවස් 7ක් දන් දීලා බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලාට. එතකොටයි පැතුවේ මමත් බුදු කෙනෙක්ගේ ශාසනයේ
ප්‍රඥාවෙන් අග්‍ර ශ්‍රාවකයා වේවා කියලා. එදා කාමයේ විතරාගී සරද කියලා තාපසෙක් වෙලා තමයි අපේ සාරිපුත්තයන් වහන්සේ වැඩි. පින්කමක් කරන්න හැමෝටම ලේසි. ඒ වුණාට ඒ වෙනුවෙන් කැප වෙලා බොහෝ කාලයක් පුරාවට ඒ පින්කම හිතේ තබාගෙන ඒ පින්කම වෙනුවෙන්ම කැප වෙලා යම් කිසි කෙනෙක් පින්කමක් කරයිද ඒ බුදුරජාණන් වහන්සේට වත් කරයිද ඒ උතුම් ධර්මයන් වහන්සේට වත් කරයිද ඒ උතුම් ධර්මයෙන් සිත සැනසූ මහා සංඝරත්නය කෙරෙහි වත් කරයිද යමෙක් ඔහුට මහා අනිසංසය ලැබෙනවා. යම් කිසි කෙනෙක් යමෙකුට දන් දෙයිද ඒ දානයේ විපාක එන්නේ ඒ ලබන පාර්ශවයේ තියෙන යම් කිසි ගුණයක් නිසා, අපේ හිතේ තියෙන යම් කිසි ලස්සන බලාපොරොත්තුවකුත් නිසා. ඒ අතර බුදුරජාණන් වහන්සේ නමක් වෙනුවෙන් දන් දෙති යමෙක් ඔහුට ලැබෙන්නේ අසංකේය අප්‍රමේය ප්‍රමාණයක්වත් ඊටත් වඩා වැඩි කාලයක් පුරාවට ලබා දෙන මහා පුණ්‍ය විපාකයක්. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තමයි මේ සියලුම පූජාවන් අපි ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව කරේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ කළ පින්කමේ යම් කිසි වරදක් වුණා නම් අපට බුදුරජාණන් වහන්සේගේද ධර්මයේද සංඝයාගෙන්ද සමාව ලබා දෙනසේක්වා. ඒ වගේ මේ පින්කම දැකලා බලලා සතුටු වෙන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ හැමෝටම මේ පින්කම ඉතා සතුටින් අනුමෝදන් වේවා. මම මේ ලෝකයේ වාසය කරන යම්තාක් මිනිසුන් වේද කෝටි 800කට වඩා වැඩි. ඒ මිනිස්සු අතරින් මම එක මිනිසෙක් වුණානේ මගේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයක් ඇහෙද්දී මගේ හිතෙන්ම ඊටාම ශ්‍රද්ධාවෙන් මේ බුදු ගුණය මගේ හිත දරන විදිය. ඉතින් මම කොතරම් වාසනාවන්ත පුද්ගලයෙක් වේද. ඒ හැම වෙලේම අපි සිහි කළ යුතුයි. මේ වාසය කරන බොහෝ මිනිසුන් අතරින් මම බුදුරජාණන් වහන්සේව තෝරාගත් එක්තරා පුද්ගලයෙක්. පින්කමේදී අපි ගොඩාක් මල් බුදුරජාණන් වහන්සේගෙන් පූජා කරා. ඒ හැම මලක්ම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරේ අපිට කම්සැප හිලලා නෙමෙයි. මේ භව කතර සංසාර ගමනෙන් කවදා හරි දවසක ඉතිර වෙන්න පාර හැදුණා. ඒ පාර අහිමි නොවෙන්න. ඒ පාර අහිමි වෙනවනම් අනේ මාව ඔබ වහන්සේගේ මාර්ගය වෙත ලබා ගන්න. මගේ නිවන මට දුර නොවේවා. මගේ නිවන මට බොහෝ ලං වේවා කියන හරි දස්සන පැතුමකුත් එක්ක. ඉතින් මගේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ තුන් ලෝකේ පහළ වෙච්ච උතුම්ම මනුස්ස රත්නය. ඇවිදින මිනිසුන් අතර, කතා කරන මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේමයි උතුම් වන්නේ. අපි ධර්මය ඇසුවත් සංඝයා දැක්කත් අපේ හිත ලස්සනට හිත යම්කිසි මහා ලස්සන ශ්‍රද්ධාවන්ත සිතුවිල්ලක් පහළ වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහිම තමයි. ධර්මයේ හෝ වේවා සංඝයා හෝ වේවා ඒ හැමදේම මගේ බුදුරජාණන් වහන්සේ නිසානේ. ඒ බුදුරජාණන් වහන්සේට අපි එච්චරටම ණයගැති. ඒ කියන්නේ මගේ බුදුරජාණන් වහන්සේ නිසා තමයි මම අද මේ විදිහේ මනුෂ්‍ය ජීවිතයක් හරි ලබන්නේ. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ වෙන්න පුළුවන්. ඒත් මීට කලින් පින ගැන කියලා දුන්න, ධර්මය ගැන පුරුදු කරන්න අපිට අවස්ථාව හදලා දුන්න යම් හෝ බුදු කෙනෙක් වේද. බුදු කෙනෙකුගේ මහා වූ ඒ කරුණාව නිසාම තමයි අද අපි මේ තරම් හරි සුව පහසුවෙන් ජීවත් වෙන්නේ. ගංගානම් නදියේ දෙපැත්තේ තියෙන වැලිකඩ තරමට බුදුරු පහළ වුණා කියනවා. ඒ හැම බුදු කෙනෙක්ටම අපගේ නමස්කාරය වේවා. ඒ සියලුම බුදුවරුන්ගේ බුදුගුණ සමානයි. බුදුගුණ අචින්ත්‍යයි. ධර්මය සමානයි. සංඝයාගේ ගුණ සමානයි. බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය අපගේ ජීවිත ආලෝකමත් කරන පින් කියන අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය, කලින් බුදුරජාණන් වහන්සේලා විසින් අවබෝධ කරගත් ධර්මය අනිත්‍ය වී ගියත් කාලයක් තිස්සේ පරණ වෙච්ච රාජ මාලිගාවක් නැවත සොයාගෙන ඒ මාලිගාව පෙර තිබූ පරිදිම නිර්මාණය කරනවා වගේ මගේ බුදුරජාණන් වහන්සේ සැඟවී තිබූ චතුරාර්ය සත්‍ය ධර්මයයි නැවත ගොඩේ ත්‍රිවිධ රත්නයටම නමස්කාර වේවා. නමෝ බුද්ධාය. මතක තියාගන්න අවසාන වශයෙන් මේ කියන්නේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්මයේ ඇහෙන තිසරණේ පිහිටන අවසාන යුගයයි මේ.
මේ කාලේ කවුරු හරි ගොඩ ගියොත් ඒ අයට විතරයි දුකෙන් නිදහස් වෙන්න chance එකක් තියෙන්නේ අනාගතේ හරි. නැත්තම් දුක් විඳින සංසාරෙට ඔයාලා ආයෙමත් වැටෙනවා. දැන් මේ ලැබිච්ච වෙලාවේ කිව්වනේ හිත නගා හිටවන සිතුවිලි ගන්න කියලා. කොච්චර නරක චරිතයක් වුණා. කොච්චර ජරා චරිතයක් වුණා. කොච්චර නපුරුකම් කළා තිබ්බ කෙනෙක් වුණා. අදම මේ ධර්මයට දමනය වුණොත් ශ්‍රේෂ්ඨයි. අනේ මට පුළුවන් වුණානේ වෙනස් වෙන්න. මට පුළුවන් වුණානේ වෙනස් වෙන්න. වෙනස් නොවී ඉන්නවට වැඩිය වැරද්දක් කරන කෙනෙක් හරි මඟට එන එක ශ්‍රේෂ්ඨයි. වැරද්දක් නොකරම ඉඳලා ඉන්න හැකියාවට වඩා වරද්දකින් මිදෙන හැකියාව ශ්‍රේෂ්ඨයි. ඒ කුසලයේ බලවත්. අකුසල් කියන්නේ පහළට අදිනවා සතර අපායට. කුසල් කියන්නේ ඉහළට අදිනවා. අකුසල් නතර කරලා කුසල් කළා කියන්නේ ආ ඉහළට යන එකට නැගලා තියෙන යානාවකට. දැන් වැටෙන්නේ නැහැ පල්ලහැට. ඔබ මෙතෙක් කරපු පව් වලින් ඔබට ගැලවී යන්න අවශ්‍ය නම් අදම ඔබ කරන වරද නතර කරන්න. මේකට හිතට ශක්තිය දෙන්නේ මේ වාගේ අවවාද අනුශාසනා වලින් නම් එවැනි අවවාද අනුශාසනා ලැබෙන බුදුබණ පද නිතර අහන්න. කවදා හරි තමන් හොඳ මිනිසෙක් වෙනකල්ම අහන්න. තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න බැරි වුණත් ධර්මය අහන එක නම් නතර කරන්න එපා. සමහර බණපද තියෙනවා කොල්ලු ගෙඩියක් තරම් වේගෙන් ඇවිල්ලා තමන්ගේ වරදට පහර දෙනවා. වරදට පහර දෙනවා. ඒ බණපදේ ඇහෙනකල් අහන්න. ජීවිතේ බරක් කරගන්නේ ලොකු ප්ලෑන් තියෙනකොට. ඒ නිසා ප්ලෑන් එක කඩා ගන්න කොටස් විදිහට අර රන් කඳ කොටස් විදිහට හිතලා කරේ තියාගත්තා වගේ. ඒ නිසා ජීවිතේ වදයක් කරගන්න නැතුව තිසරණ සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට සැනසෙල්